දවස නිමා වෙලා රාත්‍රිය උදා වෙලා තිබුණත් කොළඹ නගරයට තවමත් නිහඬ වෙන්න සූදානමක් තිබුණේ නැහැ. වෙනද වගේම රාත්‍රියේ සුන්දරත්වයේ විඳින්න ටිකක් නිදහසේ ඇවිදලා යන්න මිනිස්සු ගාලු මෝදුර පිට්ටනියට එකතු වෙලා හිටියා. අපිට කඩල ඕන කීයද ගාන? රුපියල් 100යි. හරි. අනේ මට නම් බය ඔයා හරි නරකයි. ප්‍රමාද වෙලා කොටුව දුම්රිය ස්ථානයට යන කාර්යාල සේවකයන්ට සේවා සපයන්න කුලිරත රේදුරන් ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ඉස්සරහා දැස් දල්වා බලා සිටියා. බලපන්දන් රෑ 10ටත් ළඟයි. මේ මිනිස්සු මෙච්චර රෑ වෙනකන් කාට හම්බ කරනවද මන්ද? මුන්ට ගෙවල් දොරවල් නැතුව ඇතිබන්. රස්සවටම වහල් වෙච්ච උන්. තරුපන්තියේ හෝටල් වල සිට පදික වේදිකාවේ වීදි ආහාර දක්වා වූ විවිධත්වය මේ නොනිදන නගරයට ගෙනාවේ අමුතුම අලංකාරයක්. ඒ වෙලාවේ ගාලු මෝදුර පිට්ටනිය හිටපු හැමෝගෙම ඇස් යොමු වුණේ එක පාරටම අහසේ මතුවුණ ගිනි බෝලයක් දිහාවට. ඒ කිලෝග්‍රෑම් 2000කට ආසන්න අධිබල ඇති පුපුරණ ද්‍රව්‍ය සහිත හිසකින් සන්නද්ධ බැලිස්ටික් මිසයිලයක් කියලා කවුරුත් හිතුවේ නැහැ. කොළඹ නගරයට බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වුණොත් මොකක් වෙයිද? අද අපි AI තාක්ෂණය යොදාගෙන සජීවීකරණය කරලා බලන්නයි මේ උත්සාහ කරන්නේ. මේ Black Box Records. මේ මිසයිලය ගැටෙන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ පාදම මට්ටමේදී. කිලෝග්‍රෑම් 2000ක පමණ රසායන ද්‍රව්‍ය පිපිරීමෙන් නිකුත් වන ශක්තිය සහ අධික වේගය නිසා උපදින චාලක ශක්තිය එකවර මුදා හැරෙනවා. එක මොහොතකට අඳුරු රාත්‍රිය දවල් කාලයක් මෙන් ආලෝකමත් වෙනවා. තාප විකිරණ සෙල්සියස් අංශක දහස් ගණනක් දක්වා ඉහළ යන අතර පිපුරුම් කේන්ද්‍රයේ ඇති කොන්ක්‍රීට් පුපුරා යකඩ කම්බි ෂණිකව දිවි යනවා. කම්පන තරංග හා පිපුරුමේ බලයට බිඳ වැටෙන විදුලි රැහැන් නිසා ඒ ප්‍රදේශයේම දැවැන්ත විදුලි ඇනහිටීමකට ලක් වෙනවා. පිපුරුම් මැදේ සිට මීටර් 50ක සීමාව තුල අධික පීඩන කලාපයක් ඇති වෙනවා. මෙම අතිශය අධික බාහිර පීඩනය නිසා ගොඩනැගිල්ලේ පාදම දරා සිටින බර උසුලන ප්‍රධාන කොන්ක්‍රීට් කණු කුඩු වී යනවා. පාදම අහිමි වූ කුළුණු තවදුරටත් ආධාරකයක් නොමැතිව ගුරුත්වාකර්ෂණ බලය නිසා කෙලින්ම පහළට කඩා වැටෙන්න පටන් ගන්නවා. පිපුරුම් මැදේ සිට වේගයෙන් විහිදී යන අධිපීඩන කම්පන තරංග නගරය පුරා විහිදෙනවා. මේ නිසා ඈතින් පිහිටි ගොඩනැගිලි වලට පවා වීදුරු බිඳී යාම් සහ බිත්ති පුපුරා යාම් වැනි හානි සිදු විය හැකියි. මේ උපකල්පිත සිදුවීම දෘශ්‍යකරණය කිරීමට අපි භාවිතා කළේ අධිබලති පුපුරණ ද්‍රව්‍ය සහිත සාම්ප්‍රදායික යුද හිසක් අඩංගු බැලිස්ටික් මිසයිලයක්. සාමාන්‍යයෙන් අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිල සැලසුම් කරන්නේ නියෂ්ටික යුද හිසක් රැගෙන යන්න. නියෂ්ටික හිසකින් සන්නද්ධ වුණු බැලිස්ටික් මිසයිලයකින් මේ විදිහේ ප්‍රහාරයක් එල්ල වුණා නම් සිදුවන විනාශයේ ප්‍රමාණය මීට වඩා 100,000 ගුණයකින් වැඩි බව ඔයාලට තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතනවා. TNT C4 වැනි සාමාන්‍ය පුපුරණ ද්‍රව්‍ය සහිත සාම්ප්‍රදායික මිසයිලයකට අඩංගු පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය මත සාමාන්‍යයෙන් මීටර් 200ත් 500ත් අතර ප්‍රමාණයේ වපසරියක් විනාශ කර දැමිය හැකියි. ඒ වගේම අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් තමන්ගේ ඉලක්කයට පතිත වෙන්න කලින් දල වශයෙන් කිලෝමීටර් 1000කට ආසන්න හෝ ඊටත් වැඩි උසකට අභ්‍යවකාශයට ගමන් කිරීමෙන් අනතුරුවයි ඉලක්කය වෙත නැවත හැරියෙන්නේ. මේ නිසා ඉලක්කය වෙත පතිත වන විට මිසයිලේ සතු අධික වේගයත් එහි විනාශකාරී බවට උපකාරී වෙනවා. භූගෝලීය වශයෙන් බැලුවම ලංකාව පිහිටා තිබෙන්නේ ආසියාවේ ප්‍රධාන බලවතුන් කීප දෙනෙකුට මැදිවයි. මොවුන් සතුව විවිධ පරාසයන්ගෙන් යුත් බැලිස්ටික් මිසයිල පවතිනවා. පාකිස්තානය සහ ඉන්දියාව සතු ශහීන් හා අග්නි වැනි මිසයිල වලට දල වශයෙන් කිලෝමීටර් 2750ත් 5000ත් අතර ප්‍රමාණයේ දුර ඉලක්කවලට පහර දිය හැකියි. නිලනොලත් නවතම වාර්තා අනුව ඉරානයේ සතුවත් කිලෝමීටර් 5000 සීමාවට ළඟා වී හැකි බැලිස්ටික් මිසයිල තිබෙන බව කියවෙනවා. ඒ කියන්නේ
ලංකාව තිබෙන්නේ මේ රටවල් තුනේම සිට මිසයිලයකට ළඟා විය හැකි දුරකින්. ඒ විතරක් නෙවෙයි. ආසියාවේ නැගෙනහිර අන්තයේ පිහිටි චීනයේ සතුව තිබෙන කිලෝමීටර් 12000ත් 15000ත් අතර ප්‍රමාණයේ පරාසයකට පහර දිය හැකි ඩොන්ග්ෆෙන් කාණ්ඩේ අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිල් වලට පවා ලංකාව ඉතා පහසු ඉලක්කයක්. නමුත් වාසනාවකට මේ හැමෝම අපේ මිත්‍ර රටවල්. ගොඩක් දෙනෙක්ට හිතෙන්න පුළුවන් වෙනත් ඉලක්කයකට යන බැලිස්ටික් මිසයිලයක් වැරදීමකින් නැත්නම් යම්කිසි දෝෂයක් නිසා ලංකාවට වැටෙන්න පුළුවන්ද කියලා. මේ තාක්ෂණිකව සිදුවෙන්න පුළුවන් දෙයක්. නමුත් ප්‍රායෝගිකව සිදුවීමේ ඉඩකඩ ඉතාම අඩුයි. මොකද නූතන බැලිස්ටික් මිසයිල ඉතාම දියුණු මඟ පෙන්වීමේ පද්ධති ගයිඩන්ස් සිස්ටම්ස් භාවිතා කරනවා. කිලෝමීටර් දහස් ගණනක් ඈත තියෙන ඉලක්කයකට මීටර් කීපයක නිර්වද්‍යතාවයකින් පහර දීමට ඒවාට හැකියාව තියෙන්නේ ඒ නිසයි. මිසයිලය දියත් කිරීමට පෙර එහි පරිගණකයට ඉලක්කයේ පිහිටීම, මිසයිලේ ගමන් කළ යුතු පතය, වේගය, කාලය පිළිබඳව සියලුම තොරතුරු ලබා දෙනවා. මිසයිලේ ඉනර්ෂල් ගයිඩන්ස් සිස්ටම් එකෙන් එහි ගමන් පතය හා වේගය නිරන්තරයෙන් පරීක්ෂා කර බලමින් ඒ නිවැරදි මාර්ගයේ රඳවා ගන්නවා. ඒ වගේම බොහෝ නූතන මිසයිල GPS තාක්ෂණය භාවිතා කරනවා. මිසයිලය අහසේ ගමන් කරන විට එය අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකා සමග සම්බන්ධ වී එහි පිහිටීම ඉතා නිවැරදිව පවත්වා ගන්නවා. මේ සියලු තාක්ෂණයන් මිසයිලයට නිවැරදිව තමන්ට කලින් ලබා දුන් ඉලක්කයට ළඟා වෙන්න සහාය වෙනවා. ඉතින් තාක්ෂණික දෝෂයක් නිසා මිසයිලයක් නිවැරදි ගමන්පතෙන් ඉවතට යා හැකි වුවත් ඒ කෙලින්ම ලංකාවට වැටීමේ ඉඩකඩ ඉතාමත් අඩුයි කියලයි මම නම් හිතන්නේ. නමුත් එවැනි මිසයිලයක කොටස් හෝ අසාර්ථක වූ මිසයිලයක් අපේ මුහුදු කලාපයට වැටීමේ අවදානම නම් බැහැර කළ නොහැකි. මේ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තවත් කුතුහලයේ පිරුණු වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. මේ Black Box Records.